හරි අපි 2022 වර්ග සමීකරණ ගණන් සාකච්ඡා කරමු. එතකොට ළමයි මුලින් ගාන මේක දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන මුලින්ම මෙයා කියනවා මේ p කියන්නේ මේ බිඳුවයි මාපාංක p කියන්නේ බිඳුවයි 1යි ගනිමු. 2යි ගනිමු. මෙන්න මේ සමීකරණයට තාත්වික මුල ඇති බව පෙන්වන්න. හරි. එතන මුල් කොටස අපි හදමු. මුලින් පොඩ්ඩක් මම මේක තීර චුට්ටක් කියලා දෙලින් නම් මෙන්න මේක ගොඩක් කටට පැටලෙන තැනක් මේ වගේ පොයින්ට් එකක් දුන්නාම හදන්නේ කොහොමද කියන එක. ඒ නිසා මම චුට්ටක් මෙතන පැහැදිලි කරන්න. හරිද? එතකොට මං උදාහරණයක් මේකම පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට අපි ගමුකෝ දැන් මාපාංක x කියන එක්කෙනා කුඩයි 1යි කියලා දුන්නොත් එහෙම මම නිකන් පැහැදිලි කරන්නම්කෝ. කුඩයි 1යි කියලා දුන්නොත් එහෙම අපි දැනගන්න ඕන දේවල් කීපයක් මේකේ තියෙනවා. මාපාංක x කියන එක්කෙනා කුඩයි 1යි කියලා දුන්නොත් අපි දැනගන්න ඕන දේවල් කීපයක් මේක තමයි මේක ඉන්න ඕනේ මෙන්න මේ අගේ ධනාගේ ඍණ අගේ අතර. මේ අතර ඉන්න ඕනේ. කියන මේ ඒතර x කියන එක මේ අතර ඉන්න එක තව පැහැදිලි නැත්නම් මම තව පැහැදිලි කරන්නම් මේක. මේ දෙපැත්ත මේ වර්ග කරොත් අපි ඒතර මාපාංක වර්ග වුණාම x වර්ග වෙනවා. මේක එකේ වර්ග එකයි. මේක මේ පැත්තට ගේමු. x වර්ග ඍණ 1 කුඩයි බිඳුවයි ඊට පස්සේ මේක සාජයක් කරුවොත් x ඍණ 1යි x ධන 1යි කුඩයි බිඳුවයි දැන් මේක සංඛ්‍යා රේඛාවට දැම්මොත් ඍණ 1යි ධන 1යි අතර ඉන්න එකට වඩා වැඩි අගයක් දැම්මොත් ධනයි ධනයි මෙතන ඍණයි මෙතන ධනයි. ඒතර මෙයා බිඳුවට වඩා කුඩයි කියන්නේ මේ අතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මෙන්න මේක ආපු විදිය. මෙයා ලියපු විදිය තමයි මේ තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඍණ 1යි ධන 1යි අතර තමයි ඉන්න ඕනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ කන්ඩිෂන් එක ගන්නකොට මෙයා ලියනකොට මෙයා බිඳුවරට වැඩි කියන එක තේරුම අනිවාර්යයෙන් මෙයා බිඳුවර අසමානයි. බිඳුවර අසමානයි. නමුත් මේ දෙන්නක පොයින්ට් එක මම දැන් කියලා දුන්නා මාපාංක p එකට වඩා කුඩයි නම් මෙතන අනිවාර්යයෙන්ම p කියන එක්කෙනා කවුරු අතරද ඉන්න ඕනේ? නේ 1යි ධන 1යි අතර ඉන්න ඕනේ. මොනක පොයින්ට් එකක් විදිහට තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට මේක මම සරලව ලිව්වොත් එහෙම, ඒ කියන්නේ තව පොඩ්ඩක් මේක පැහැදිලි කරොත් එහෙම හොඳට තේරුම් ගන්න පැහැදිලි කරොත් එහෙම මේක පොඩ්ඩක් මේ වගේ දැන් මම පැහැදිලි කරන්නේ නැත්නම් මොකද මේ ගාන මෙතන මේ පොයින්ට්ස් ගණන් ඉන්නේ නැත්නම් ළමයිට මේ ගණන් හදන්න බෑ. ඒතර පොඩ්ඩක් ආයේ මේක මාපාංක පීත් මම පොඩ්ඩක් මෙතන ලිව්වොත් එහෙම කුඩයි බිඳුවයි දෙපතම වර්ග කරොත් මේක p වර්ග කියන එක කුඩයි 1 වෙන්න ඕනේ. මම ඉස්සලත් මේක පැහැදිලි කරා. මොන විදිහට තියෙන එක නේද මේක කුලක වලින් ලියනවා නම් p කියන එක්කෙනා ඉති වෙන්න ඕනේ ඍණ 1යි ධන 1යි අතර හැබැයි මෙයාගෙන් අඩු වෙන්න ඕනේ මේ බිඳුව කියන එක්කෙනා. ඔන්න මේක මෙන්න මේ බලන්න මේ තියෙන කොටස මෙතනට ප්‍රසාරණය කරලා ගත්ත විදිය බලන්න හොඳ තීරි දැනුමක් තියෙනවා මේක හදන්න. නැත්නම් හදන්න බෑ. දැන් ගානට යනකො දැන් මෙයා කියනවා මෙන්න මේ සමීකරණයට තාත්වික ප්‍රබින්න මුල ඇති බව පෙන්වන්න. එතකොට මම සමීකරණ පොඩ්ඩක් ලියා ගන්නම්. p වර්ග x වර්ග ඍණ 2x ධන 1 නේ සමානයි බිඳුව. මෙයාට තාත්වික ප්‍රබින්න මුල ඇති බව පෙන්වන්න මෙයාගේ විවේචකය ගමු. එතකොට විවේචක කියන්නේ b වර්ග ඍණ 4 යේසි. එතකොට b වර්ග b විදිහට ඉන්නේ මෙයා p වර්ග ඍණ 4යි a කියන්නේ මෙතන p වර්ග c කියන්නේ මෙතන 1යි. ඒතර ඔයාලට පුළුවන් මෙතනින් 4 ඉලක්කමක් එළියට ගන්න. ගත්ත ගමන් ඔයාලට මෙතන 1 ඍණ p වර්ග කියලා එනවා. ගොඩේ ගොඩනේ. මම ලියනවා මේ මෙතන මෙන්න මේ පොයින්ට් එක මම පැහැදිලි කරා මෙතන. මේ තියෙන නමුත් මම දන්නවා මෙතන p වර්ග කුඩයි 1 බැවින්. 1 බැවින් මෙන්න මේ සෙට් එක. ඒතර එකට වඩා කුඩා අඩු වගේක් තමයි මෙතනින් අඩු වෙන. මෙතනින් අනිවාර්යෙන් ධන උත්තරයක් එන්නේ. හතර වතාවක් කරන p වර්ග කියන එක කෙනා ධනාගයක් තමයි එන්නේ. එම නිසා මේක ඩෙල්ටා x කියන එක කෙනා විශාලයි බිඳුවයි. එම නිසා ඊට සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල ඇත. තාත්වික ප්‍රබින්න මූල ඇත. ප්‍රබින්න මූල ඇත. ඔන්න මූල ඇත. ඔන්න ඕව හරියට තේරුම් ගන්න ඕනේ. ප්‍රබින්න මූල ඇත. පැහැදිලි කතන්දර. එතකොට මෙතන ලකුණු හම්බෙච්ච විදිය පොඩ්ඩක් මම කියන්නම්. මෙයා මේක මේ p වර්ග කියන එක මෙයාට වඩා වැඩි කුඩයි කියලා මෙන්න මේක කියන ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ උත්තරේ තහවුරු කරන ලකුණු 5ක් දීලා බලන්න හරි ළමයි හරි තීර දැනුමක් ඕනේ මේකේ. දැන් කලින් අවුරුද්දේ නම් මේ විවේචකයේ පටන් ගද්දි මෙයා ප්‍රකාශන දීනකට පවා ලකුණු දීලා. මේකේ මේ අවුරුද්ද ගානේ එහෙමවත් දීලා නැහැ. ඒ නිසා හරියට තීරි පොයින්ට්ස් ලියන්න ඕන. ඔයගොල්ලෝ මොන පන්තියට ගියත් මොන සර්ගේ පන්තියට ගියත් ඔයාලා තීරි දැනුමෙන් සන්නද්ධ වෙලා යන්න ඕනේ. මේවා හොඳට බලුවේ මේ හොඳ අදහස හොඳට තේරුම් ගන්න. මම උතර මේක හොඳට පැහැදිලි කරා මෙතන. අර මොන හරි අගයක් ආයි කිව්වොත් අපි තුමුකෝ මෙතන තියෙනවා කියලා දැන් ආයි තෝරන මන් තේරුමක් කිව්වොත් අපි තුමු මෙතන තියෙනවා කියලා මාපාංක x කුඩයි 2. එහෙනම් මේක තේරුම තමයි x ඉන්නේ කවුරු අතරද? මෙයාගේ ඍණාගයයි ධනාගයයි අතර. මේ අතර තමයි නෝක තේරුම් ගන්න බිඳුවලට අසමානයි. මොකද බිඳුව වෙන්න බෑ. මොකද බිඳුවලට වැඩි කියලා දීලා තියෙනවා. ඒතකොට කන්ඩිෂන්ස් ඔක්කොම පාවිච්චි කරපුවාම එක්කෝ මේක කුලකම් ගැන ලියනවා. මම ඒකත් මම පැහැදිලි කරලා ලියන විදිය. පැහැදිලිනේ. අපි ගාන ඊළඟ කොටසට යමුකෝ. බලන්න මේක අපි ඊළඟ කොටසට යමු. ගාන ඊළඟ කොටසේ දීලා තියෙනවා මෙන්න මෙහෙම.
මෙයා දීලා තියෙනවා මෙහි මූල මේ සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා. ඒතර බීටා කියන්නේ ඇල්ෆාට වඩා වැඩි. ඒ කියන්නේ සමහර විට මේ ගාන ඉස්සරහදී මේකේ කවුද ලොකුයි කියන මූල දෙකෙන් කවුද ලොකු කියන එක කියන අපිට පාවිච්චි කරන්න කියන සිද්ධාන්ත දෙන්න ඇති. මොකද මේවා නිකන් දෙන දත්ත නෙමෙයි. එතකොට ඇල්ෆාට වඩා බීටා විශාලය ගනිමු. මේ ඇල්ෆා බීටා දෙකම ධනවන බව පෙන්වනවා. ඒතර අපි දන්නවා මේ දෙන්නම ධන වෙනවා කියලා පෙන්වන්න නම් අපිට මූල වල එකතුවයි ගුණිතය කියන තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මූල දෙකම ධන වෙනවා නම් එකතුවක් ධන වෙන්න ඕනේ, ගුණිතයක් ධන වෙන්න. ওই දෙක වෙනවා කියලා පෙන්වනවා නම් හරි. මූල දෙකම ඍණ වෙනවා කියලා පෙන්වන්න කිව්වොත් එහෙනම් එකතුව ඍණ වෙනවා කියලා පෙන්වනවා, ගුණිතය ධන වෙනවා කියලා පෙන්වනවා. ඕක තමයි තියෙන සිද්ධාන්ත ටික නේ. එහෙනම් මම මෙහෙම කරනවා. මම මේකේ මූල දෙකම ධන වෙන බව පෙන්වන්න මම එකතුව ලියනවා. ඒ ඇල්ෆා ධන බීටා. ඔය ඇල්ෆා ධන බීටා කියන්නේ මේක ඍණ b බෙදීම ඍණ දෙක යට මෙතන තියෙනවා. මේක ඍණෙන් ගුණ කරලා මේක බෙදපුවම p වර්ගයෙන් බෙදෙනවා. ඒ කියන්නේ මෙතන එනවා දෙක බෙදීම p වර්ග. ඒතර ඔයා දන්නවා p වර්ග වුණොත් එහෙම මෙතනින් එන්නේ අනිවාර්යෙන් අපි දන්නවා p කිය ඍණ 1යි ධන 1යි අතරනේ. එතකොට p කියලා කියන තාත්වික සංඛ්‍යාවක් වුණාම එයා වර්ග වුණාම අනිවාර්යෙන්ම ධනයි. සහ මේක p අසමානයි බිඳුවයි කියලා දීලා තියෙන නිසා මේක අනිවාර්යෙන්ම ධනයි. ඒතකොට මුල් එකතුව ධනයි කියලා පෙන්නලා ඉවරයි. දැන් ගුණිතය අපි ගමු. ඒතර ඇල්ෆා බීටා ගුණිතය ගත්තොත් එහෙම අපි දන්නවා මේකේ නියත පදයේ බෙදන්න ඕනේ මෙයාගේ x වර්ග සංගුණය. ඒතර එක බෙදීම p වර්ග. ඒතර මෙතනත් අවුලක් නැහැ. p වර්ග කෙනෙක් කෙනා ධනයි මේකත් ධනයි. ඒ නිසා මේක මම 1 කියලා ගන්නවා. මේක 2 කියලා ගන්නවා. එම නිසා 1 හා 2ට අනුව 1 හා 2ට අනුව ඇල්ෆා හා බීටා යන මූල දෙකම ධන වේ. බලන්න ලස්සනට කිව්ව මූල දෙකම මේ විදිහට ලියන්න ඕන දෙකම ධන වේ. දෙකම ධන වේ. ඒතර මේක ලකුණු හම්බෙච්ච විදිහ මම කියන්නම්. මෙයා කියනවට 5යි මෙයා කියනවට 5යි මේ කන්ඩිෂන්ස් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. මම මේක පොඩ්ඩක් මෙතන ලිව්වා නිසා මම තවතාවක් එතකොට මේක උත්තරේ තහවුරු කරනකොට මේ දෙන්නටම අනුව තමයි මේ උත්තර ධන වෙන්නේ කියලා කියනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. එතකොට මෙතනට ලකුණු 15ක් මෙයා ලස්සනට වෙන් කරලා තියෙනවා. හරි ළමයි. එතකොට මේකේ ඊළඟ කොටස දීලා තියෙනවා PS උනේ මෙන්න මේක සොයා. මේක බව අපෝහණය කරන්න කියන කොටස අපි කරලෙමු. එතකොට මේක අපි ගමු සාමාන්‍ය විදිහට මෙතන ඇල්ෆා ඍණ 1යි මෙතන බීටා ඍණ 1යි. අපි දන්නවා මේක ප්‍රසාරණය කරුවොත් අපි දන්නවා ඇල්ෆා බීටා ගුණිතයක් එනවා. ඊට අපි දන්නවා ඍණ වතාවක් ඇල්ෆා ධන බීටා එනවා. ඊට පස්සේ එක ඉලක්කම් දෙක ගුණ කරගම එකක් එනවා. ඒ හරිනේ. මේ ඍණ ඇල්ෆායි මේ ඍණ බීටායින් ඍණ ලකුණක් එළියට ගත්තම තමයි මේ ඇල්ෆා ධන බීටා හැදුනේ. දැන් ආදේශ කරමු අපි ඇල්ෆා බීටා කියලා කියන්නේ අපිට කලින් උත්තරය ආව 1යට p වර්ග කියලා. මෙතන ඍණ ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ මෙතන 2යට p වර්ග කියලා ආවා. මෙතන ධන 1යි. ඒ නිසා අපි p වර්ගයක් එළියට ගමු. p වර්ග පොදු සාධකයක් විදිහට පොදු හරය විදිහට ගමු. මෙතන 1 ඍණ 2 ධන p වර්ග එනවා. මේක සුළු කරාට පස්සේ එනවා p වර්ග ඍණ 1 යට p කියලා එනවා. p වර්ග කියලා එනවා. උතනට සුළු කරලා තියෙනවා. එතකොට මුලින්ම ගානේ මේ දෙන්න මේක සුළු කරලා ගන්නවට ලකුණු 5 5 මෙයා දීලා තියෙනවා. හැදෙන්නේ එතකොට මෙතනට මේක සුළු කරනවාට මෙයා මේක දාගන්නවට තමයි ලකුණු දීලා තියෙන්නේ. එතනට ලකුණු 5යි සුළු කිරීමට ලකුණු 5යි වගේ දීලා තියෙනවා. හරි එතකොට මෙතනට ලකුණු 5යි මෙතන ලකුණු 5යි දීලා තියෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ මෙයා ඊට පස්සේ කියනවනේ මේක සොයා මෙන්න මේක පෙන්වන්නත් එපේ. දැන් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ අපි. දැන් අපි දන්නවා මම ඉස්සෙල්ලා අපි කලින් ලිව්වා මේ මෙතන ගණන් වලදී ලිව්වා පොඩ්ඩක් තාපසර කියලා පෙන්නන්නම්. මෙතනදී අපි දන්නවා මේ මෙතන මෙතන නෙමෙයි. මෙන්න මේ පොයින්ට් එක ගන්නකො. අපි දන්නවා p වර්ග කියන එක එකට වඩා කුඩායිනේ. p වර්ග කියන එක එකට වඩා කුඩායි. ඒතර p වර්ග කියන එකට වඩා කුඩා නිසා මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ලියන්න පුළුවන් p වර්ග කුඩායි 1 හා එතන p වර්ග කියන එක අනිවාර්යයෙන්ම ධනයි. ධන බැවින් මේ p වර්ග ඍණ 1 බෙදීම p වර්ග කියන එක අනිවාර්යයෙන්ම කුඩායි. කුඩායි වෙන්න එපා. ඒ කියන්නේ එක්කෙනෙක් මෙයා උඩ කෑල්ල ඍණයි යට කෑල්ල ධනයි. ඍණ ධනෙන් බෙදුනම අන්තිම උත්තර ඍණයි. ඒ කියන්නේ අපිට දැන් මේ අසමානතා ගොඩනගා ගන්න එපා. මෙන්න මේක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇල්ෆා ඍණ 1 වතාවක් බීටා ඍණ 1 කියන එක්කෙනා අනිවාර්යයෙන්ම ඍණාගයක් තමයි එන්නේ. පැහැදිලිද? ඔන්න ඕක කියනකොට මුලින්ම ලකුණු 5ක් හම්බෙලා තියෙනවා. ඒ ලකුණු දැන් 15ක් අරගෙන තියෙනවා. දැන් අපි පෙන්වන්න ඕනේ මෙන්න මේක වෙනවා කියලා පෙන්වනවා. ඇල්ෆා එකට වඩා කුඩා බීටා එකට වඩා වැඩි කියලා කියන්නත් ඕනේ. දැන් මම මෙහෙම තර්කයක් ගොඩනගනවා. දැන් ඔයා දන්නවනේ මෙහෙම එකක්. අපි දන්නවා මෙයා ගාන දුන්න අපිට දත්තයක් බීටා කෙනෙක් කරන ඇල්ෆාට වඩා වැඩිනේ. මම මේ දෙන්නගෙන් දෙපැත්තෙම ඇල්ෆා එකක් අඩු කරන්න මොකද මේ ඍණ එකනේ මෙතන ඉන්නේ. දෙපැත්තෙම ඍණ එකක් අඩු කරනවා. දැන් අඩු කරාට පස්සේ ඔයාට පේනවා ඇල්ෆා ඍණ එකට වඩා බීටා ඍණ එක වැඩි. දැන් ඔයාට තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා මෙන්න මෙතන. දැන් මෙතන මේ ගුණිතේ ඍණ වෙන්න හේතුව තමයි එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වීම. එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වීම තමයි හේතුව. ධන එක්කන ඍණ එක්කන අඳුර ගන්න ඕන.
මොකද දෙන්නම ධන වෙන්නත් බෑ දෙන්නම ඍණ වෙන්නත් බෑ. මොකද හේතුව දෙන්නම ඍණ වුණා නම් මෙතන ධන වෙන්න ඕනේ ධන වුණා නම් කොහොමද ධන. ඒ නිසා විය යුත්තේ මේක. එක්කෙනෙක් ධන මේ වරහන එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වෙන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ ඇල්ෆා ඍණ එක කියන එක නා බීටා ඍණ එකට වඩා අඩුයි. දැන් අපි හිතමු තර්කයක් පොඩි අපි තර්කයක් හදමු මෙහෙම හිතමුකෝ. අපි හිතමු මේ ඇල්ෆා ඍණ එක කියන එක අපි නිකන් හිතමු ඇල්ෆා ඍණ කියන එක නා ධනාගයක් ආවා කියලා හිතමු. අපි හිතමු ඇල්ෆා ඍණ එක කියන එක නා ධනයි කියලා. මේක ධනයි නම් බීටා ඍණ එක කියන එක කොහොමද ධනයි? ඒ ධන මෙයාට වඩා වැඩි කියලා තියෙන ඔන්න මම කියපු තර්කය අයහන්න ඇල්ෆා ඍණ එක කියන එක නා ධනයි කියලා හිතුවොත් බීටා ඍණ එක කියන එක කොහොමද ධන? ඒතකොට දෙන්නම ධන. ඒතකොට ඒක ගන්න බෑ. පැහැදිලිද? නමුත් අපිට ගන්න පුළුවන් මෙහෙම. මෙතනදී අපිට තෝරගන්න පුළුවන්. දැන් මේක වෙන්නත් බෑනේ දෙන්නම ඍණයි කියන උත්තර කොහොමද ගන්න බෑනේ. මේක කොහොමද ගන්න බෑ. එතකොට වැඩි අප්සෙට් යනවා. පැහැදිලිනේ? එතකොට මේ ඒතර මොකද දෙන්නම ඍණ නම් මෙතන ගුණිතය ඍණ වෙන්න බෑනේ මෙතන. ඒතකොට එහෙම වෙන්න බෑ. ඒ නිසා මේක තමයි තෝරගන්න ඕනේ. දැන් මේක තෝරගන්න ඕනේ මේ දෙනගෙන් කවුද ධන ඍණ කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ ඇල්ෆා ඍණ එක්කෙනා කියන එක කුඩා වුණොත් මෙයා කුඩයි නම් මීට වඩා වැඩි යගයක් තමයි මෙයා. ඒ කියන්නේ මේක තේරෙම එම නිසා අපි මේක එක කියලා ගමුකෝ නිකන් දැනට 1:90. 1:90. ඒ කියන්නේ මොකක්ද වෙන්න ඕනේ? ධන වෙන්න මේක ඍණ වෙන්න හේතුව මේකේ බීටා ඍණ එක කියන එක්කෙනා ධනයි ඇල්ෆා ඍණ එක්කෙනා කියන එක්කෙනා ඍණ වෙන්න ඕනේ. එතකොට මෙයා ඍණ වුණොත් මෙයාට වඩා වැඩි යගයක් තමයි මෙයා ධන වෙන්න පුළුවන්. ඔන්න ඕක වෙයි. එම නිසා මට ලියන්න පුළුවන් මෙතන බීටා කියන එක්කන එකට වඩා වැඩි ඇල්ෆා කියන එක්කන එකට වඩා අඩුයි කියලා ලියන්න පුළුවන් ලකුණු මේ කැලල හොයනවාට මේ තර්කය හදාගන්නවට ලකුණු 5යි දීලා තියෙනවා. ඒනවා හොඳ තර්ක හදන ගාණක් තමයි මේ අවුරුද්දේ දීලා තියෙනවා. දිගටම තර්ක තියෙන්නේ ගාණේ. පැහැදිලිනේ? හරි. ඊටවර ළමයි ඒතර අපි මේක දැන් පෙන්නලා ඉවරයි. දැන් මෙයා කියනවා මෙන්න මේක පෙන්වන්න කියලා කියනවා. මෙන්න මේක සුළු කිරීම මේක පෙන්වන්න කියලා කියනවා. ඒතකොට මම මෙහෙම ගන්නම් මේක අපි දන්නවා කොහොමත් ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ අපි දැනන් හිටියා දෙක යට p වර්ග කියලා දැනන් හිටියා. ඇල්ෆා බීටා ගුණිතය කියන්නේ එක යට p වර්ග කියලා අපි කලින් සුළු කරලා තිබ්බා. ඒතකොට මෙන්න මේක සුළු කරද්දී අපි දන්නවා වර්ගමූල සුළු කරද්දී දැන් මීට කලින් අවුරුද්දේත් වර්ගමූල සුළු කරන ගණන් මම හිතන්නේ හරියට ළමයිගේ ඔළුවට ගිහිලා නැති නිසා තමයි මේ අවුරුද්දේත් ඒ විදිහම ගණනක් දෙන්න ඇත්තේ. මොකද රිපෝට්ස් බලද්දී ළමයි ඒ කට්ටියට තේරෙනවා මේ ඒ වර්ගමූල ගණන් හදද්දී ළමයිට නිසි දැනුමක් නැහැ කියන එක ඒගොල්ලන්ට තේරෙන්න ඇති. ඒ නිසා තමයි ඒ වගේම ගණනක් ඒ වගේ ඒ වර්ගමූල තියෙන ගාණක්ම ආයි මේක ඇතුළේ ලැබුවේ. ඒතර මේක පොඩ්ඩක් සුළු කරලා මේක ගන්නකොට මම ඒතර මේකේ අපි දන්නවා දැන් මේකේ මූල වලින් තිබ්බහම මේක සුළු කරන්න අමාරුයිනේ. සුළු කරන්න අමාරු නිසා මේකේ පූර්ණ වර්ග ප්‍රසාරණය කරලා අපි දන්නවා මේ මූල ආපුවාම සාමාන්‍ය මේකේ මූල මේ කියන්නේ මේ වගේ මේ වර්ගය තමයි ප්‍රසාරණය කරන්නේ. ඒතර වර්ග ප්‍රසාරණය කරද්දී ඒතකොට මෙතන එනවා බීටා ධන ඇල්ෆා එනවා මේ තුන් දෙනාම ගුණ වුණාම ඍණ 2යි ඇල්ෆා බීටා එනවා. ඊට පස්සේ මම මෙතන ඇල්ෆා ධන බීටාට දැම්මොත් එහෙනම් මෙතන 2 යට p වර්ග එතකොට මෙතන වැරදුනා මෙතන වර්ගමූලයක් එන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ මෙතන ඍණ 2යි ඇල්ෆා බීටා කියලා කියන්නේ 1 යට මූල ඇතුලේ 1 යට p වර්ග. ඒතර අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම මම ඉස්සර කලිනුත් මේක පැහැදිලි කරා. මේ වගේ එකක් ආවොත් එහෙම මේ වර්ගමූල ඇතුලේ වර්ගයක් ආවොත් එහෙම ඉස්සලත් පැහැදිලි කරා මේක එන්න ඕනේ මෙයාගේ මාපාංක කියලා තමයි එන්න ඕනේ. ඒතර මේක සුළු කරද්දී මෙතන 2 යට p වර්ග තියෙනවා. ඍණ මෙතන 2 යට එහෙනම් මෙතන මෙයාගේ වර්ගමූලය අයින් වුණාම මෙතන මාපාංක p කියලා එනවා. මොකද තමයි තියෙන්නේ. පැහැදිලි කතන්දරේ. එතකොට ඕනනම් මේක තව චුට්ටක් හදා ගන්න ඕන නිසා මට ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. මට මෙයාව ලියා ගන්න පුළුවන් මාපාංක p වතාවක් මාපාංක p කියලා ලියන්න පුළුවන්. p වර්ග කියන්නේ කොහොම ලියන්න පුළුවන් ඕන. ඒතකොට මේක පොඩ්ඩක් මම සුළු කරන්න මේ යන්නේ. එතකොට මම මේක පොදු හරයක් ගන්න ඕගොල්ලෝ තේරෙන්න. නැත්නම් ඔයගොල්ලෝ බලලා ඇයි කියලා මේක කරන්නේ. ඒ නිසා මේක පොදු හරයක් දැන් මම ගන්නවා. පොදු හරය ගන්නකොට මාපාංක p වතාවක් මාපාංක කියලා කියන්නේ p වර්ගය යනවා යටට. එතකොට උඩ දෙකීලක්කම කෙලින්ම ඍණ මාපාංක p වතාව මාපාංක p එතන මෙතන එක මාපාංක p එකක් විතරයි තියෙන්නේ. ඒතර එක මාපාංක p එක උඩ ගුණුනහම 2යි මාපාංක p කියලා එනවා. ඒතර ඕනනම් පුළුවන් අපිට මේක ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙකීලක්කම කියලා ගත්තාම එක ඍණ මාපාංක p එනවා. යට තියෙනවා p වර්ග කියලා. හරිනේ. ඔන්න ඔය ලෙවල් එකට මේක සුළු වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ වර්ගමූල ගන්න එපා. ඒතර වර්ගමූල ගන්නකොට මෙතන බීටා මූල බීටා ඍණ මූල ඇල්ෆා තියෙනවා. ඒතකොට දෙපැත්තෙන් වර්ගමූල ගන්නකොට දැන් මේ දැන් මේව තේරුම් ගන්න ඕනේ මේ මූල ඇල්ෆායි මූල බීටා කියන ඒවා ධන ඈ. දැන් අපිට මූල දෙක යා ගන්න දීලා තිබ්බොත් මේක ධන හොරණ වෙන්න බෑ. මේක තනිකර ධන මූල දෙක තමයි මේ තියෙන්නේ. මේව තේරුම් ගන්න ඕනේ. හරිනේ. එතකොට මේක වර්ගමූල ගන්නකොට මේ සම්පූර්ණ වර්ගමූලයක් ඇතුළට යනවා මේක. එතන මෙතන 2 යට මෙතන එක ඍණ මාපාංක p මෙතන යට තියෙනවා p වර්ගය. ඕනනම් ආයෙ මේක සුළු කරගත්තොත් එහෙම මට මේක p වර්ගයක් එළියට ගන්න පුළුවන්. ආදී උත්තර දීලා තියෙන නිසා p වර්ගයේ වර්ගමූලයෙන් සුළු වෙද්දී අපි දන්න මාපාංක p එකක් එළියට එනවා. එතන මේක ඇතුළේ එනවා දෙවතාවක්
ඒක ඇතුලේ එනවා දේවතාවක් එක ඍණ මාපාංක p කියලා. ඔන්න ඔය විදිහට එනවා. ඔන්න ඔක තමයි එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒතකොට මෙයා මේක ප්‍රසාරණයට ලකුණු 5ක් දීලා තියෙනවා. මේක සුළු කර ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. පැහැදිලිනේ? එයා ඒ කියන්නේ සුළු කර ගැනීමට නෑ සෝරි ආදේශයට ලකුණු 5ක් දීලා තියෙනවා. දැන් ආදේශය මෙතනට අපි දාගමුකෝ ආදේශය ලකුණු 5යි අවසාන උත්තරේ මේක සුළු කරනවට මෙයා ලකුණු 5යි ලකුණු මෙතන 15ක් මෙයා දීලා තියෙනවා. ගානේ අවසාන කොටසට අපි යමු. එතකොට මෙයා දීලා තියෙනවා මෙන්න මෙයා බව දී ඇත. එතකොට මේකත් හොයන්න එහෙම try කරන්න එපා. වැරදිලා ඉවර හොයන්න try කරයි මේ වගේ ඒවා. ඊට කියවන්න ගාන. ඊට පස්සේ මෙන්න මේ දෙන්න මූලන වර්ග සමීකරණ සොයන්න කියලා දීලා තියෙනවා. එතකොට මම සරලවම කිව්වොත් දැන් මේ දෙන්න මූලන වර්ග සමීකරණයකම අපිට ලියන්න වෙන්නේ කොහොමද? මම ලියන්න පුළුවන්. එතකොට x සමානයි මාපාංකයක් ඇතුලේ ඇල්ෆා ඍණ 1 ඍණ 1 ඊට පස්සේ හෝ x සමානයි මාපාංකයක් ඇතුලේ බීටා ඍණ 1. ඊට පස්සේ අපි මේක මේ පැත්තට බිඳුවක් වෙනවා මේක මේ පැත්තට ගෙනවත් බිඳුවක් වෙනවා ඊට පස්සේ බිඳුව දෙක ගුණිතයට සමාන නිසා අපිට එක වතාව මම එකපාර ලියුවොත් මෙහෙම x ඍණ මේක එනවා ඇල්ෆා ඍණ 1 ඍණ 1 කියලා එකක් එනවා වතාවක් x ඍණ බීටා මාපාංක බීටා ඍණ 1 මාපාංක එනවා සමාන බිඳුවයි මේක සුළු කරලා ගත්තොත් එහෙම එතන x වර්ග ඍණ මේ දෙන්න ඇතුලේ මේ දෙකේ මූල දෙක එකතුව එතන මෙතන එනවා ඇල්ෆා ඍණ 1යි එතන මෙතන බීටා ඍණ 1 මාපාංකයේ වතාවක් x එතන මේ දෙන්න ගුණිත. ඒතර ඇල්ෆා ඍණ 1 වතාවක් මාපාංක ඇතුලේ මූල බීටා ඍණ 1 මාන බිඳුව මේක තමයි සමීකරණ. අපි දන්න නමුත් දැන් මේ මාපාංක අයින් කරගන්න එපා. මේ මාපාංක අයින් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. පොඩක් යන මෙතන මෙයා සුළු කරගන්නවාට මෙතන ලකුණු මෙයා 10ක් දීලා තිබ්බා. හරිද? ඒතර මාපාංක අයින් කරගන්න ඕනේ අපි දන්නවා ඇල්ෆා කුඩායි 1යිනේ. ඇල්ෆා කුඩායි සෝරි ඇල්ෆා අපි දන්නවා ඇල්ෆා කුඩායි 1 හා බීටා විශාලයි 1 බැවින්. ඇල්ෆා කුඩායි 1 හා ඇල්ෆා කුඩායි 1 නිසා මාපාංක සුළු වෙද්දි මේක ඇල්ෆා ඍණ 1 මාපාංක කියන එක්කෙනා මොකද්ද වෙන්නේ? මේක සමාන වෙනවා ඇල්ෆා කුඩායි 1 නිසා මේක 1 ඍණ ඇල්ෆා විදිහට ලියා ගන්න ඕනේ. මොකද මාපාංක වල ධන උත්තරේ ගන්න නම් එක ඉස්සරහට එන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ බීටා කියන එකට වැඩි නිසා මෙතන මාපාංක සුළු වෙදී එකට වැඩි නිසා බීටා එකක් ගියාම මේ ධන උත්තර නිසා එයා බීටා ඍණ එකම තමයි. ඒතර බීටා ඍණ එකේ මාපාංක කියන්නේ බීටා ඍණ එකම තමයි. මූල බීටා ඍණ එකම තමයි. ඒවා හරියට කියන්න ඕනේ. ඒතර පොඩ්ඩක් අපි සුළු කරලා ආයේ සමීකරණ ගත්තොත් මේ සමීකරණ අපි චුට්ටක් මෙතනට ගත්තොත් එහෙම x වර්ග ඍණ ඒතර ඇල්ෆා ඍණ එක වෙනුවට දාන්න වෙන්නේ සෝරි මේ මෙතන 1 ඍණ ඇල්ෆා ඍණ මූල ඇල්ෆා ඊට පස්සේ මෙතන ධන මෙතන බීටා ඍණ 1 මූල බීටා ඍණ 1 තවක් x මෙතන මේ වරහන් ඇතුලේ 1 ඍණ ඇල්ෆා වෙනවා මූල ඇල්ෆා මේක ඇතුලේ මෙතන බීටා මූල බීටා ඍණ 1 වෙනවා. වරහ මාපාංක සම්පූර්ණයෙන් අයින් කරා. දැන් චුට්ටක් තව සුළු කරගමු මේක. ඔන්න පේනවා දැන් ලස්සන සුළු කරලා තියෙන්නේ. එතකොට මේක සුළු කරගත්තොත් එහෙම x වර්ග ධන 1 ඍණ 1යි කැපිලා මේක ඇතුලේ ඉතුරුන ඔයාට මූල ඇල්ෆා ධන බීටා ඉතුරු වෙනවා. වතාවක් x ගොඩේ ගොඩ මේක ප්‍රසාරණය කරගත්තොත් මෙහෙම වෙනවා බලන්න. කල්පනා සුළු කරගමු. එක් වරක් එක මෙතන ඍණ 1ක් එනවා. හරිනේ? එක් වරක් එක ඍණ 1යි. එකෙන් බීටා ගුණ කරනවා. එතකොට ධන බීටා වෙනවා. ඍණ ඇල්ෆාගෙන් මේක ගුණුනහම ධන මූල ඇල්ෆා වෙනවා. කියන්නේ ඍණ ඇල්ෆා මූල ඇල්ෆාගෙන් ඍණ ලකුණක් තියෙන මේ ඍණ එක ගුණ කරපුවාම මේ විදිහට එනවා. මේ දෙන්න ගුණුනහම ඍණ ඇල්ෆා බීටාගේ මූල කියලා එනවා. ඔන්න ඕක තමයි අවසාන සමීකරණය. දැන් ආදේශ කරමු. දැන් අපිට දීපු ටික ආදේශ කරමු. දැන් අපිට පුළුවන් කෙලින් මෙතන x වර්ග බව දී ඇත කියන උත්තරය තිබ්බ අපිට x වර්ග ඍණ මෙතනට කෙලින්ම දාන්න පුළුවන් අපි දාමු එක සුළු කරගමු. මෙතනට එනවා අපි මේක එයා බව දී ඇත කියලා දුන්නා මාපාංක p වර්ගමූලයක් ඇතුලේ දේවතාවක් එක ධන මාපාංක p කියලා තිබ්බා. ඊට පස්සේ මෙතන ධන. ඒතර මේ දෙන්න එකතුවට අපිට දාගන්න පුළුවන් කවුද? එකතුව. සෝරි මෙතන චුට්ටක් වරදලා තියෙන බලමු. එකෙන් l බීටා ගුණනම් මේක වෙනවා. ඒකෙන් මේක ගුණ කරපුවාම මෙතන තමයි වරද්දලා තියෙන ළමයි. මේ හැටි පොඩ්ඩක් වැරදිලා තියෙනවා මෙතන. මෙතන ඍණ ඇල්ෆා බීටා ඍණ ඇල්ෆානේ. මෙතන බීටා ඍණ ඇල්ෆා. එතන තමයි වරද්දලා තියෙනවා. මෙතන බීටා ඍණ ඇල්ෆා. මෙතන බීටා
ඍණ එපා වෙනවා. එතන මෙතන පොඩ්ඩක් වරදිනවා. ඒක අපි ඒක හොයාගත්ත මෙතනට එන්නේ. මෙතන ඍණාගයක් ඍණාගයක් තිබ්බේ. එක ඍණ ඒ කියන්නේ මාපාංක P තියෙනවා. මෙතනට දාන්න පුළුවන් භවදීපයක මාපාංක P වතාවක් මූලයක් ඇතුලේ දේවතාවක් එක දන මාපාංක P ඉන්නවා. ඊට පස්සේ ඍණ මෙතන මූලය ඇතුලේ මූලයක් ඇතුලේ එකයට P වර්ග ඉන්නවා. ඍණ එක සමාන බිඳුව. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට පුළුවන් ඔක්කොම මාපාංක P කින් ගුණ කරන්න. මාපාංක P කින් ගුණ කරගත්තොත් එහෙනම් මාපාංක P එනවා. මෙතන ඉතුරු වෙනවා මේ කොටස විතර දේවතාවක් ඍණ මාපාංක P ගේ වර්ගමූලය ඉතුරු වෙනවා මෙතන. දේවතාවක් x එනවා. හරිනේ. ඉතින් මාපාංක P ගුණ කරාම මේ කෑල්ල එහෙම ඉතුරු වෙනවා. දේවතාවක් ප්‍රධාන මාපාංක P එයාගේ සම්පූර්ණ මූල එනවා. මාපාංක P ගුණ කරපුවාම මේක අපලා ගිහිල්ලා මෙතන මාපාංක P මෙතන මාපාංක P ගුණ මේ ඍණ එක ගුණ කරමු. ඍණ එක ගුණ කරපුවාම ඍණ මාපාංක P වෙනවා. මේක කපලා ගිහිල්ලා මෙතන ඍණ එකක් වෙනවා. ඔක සමාන බිඳුවයි. බලන්න එතකොට සමීකරණේ හරිද කියලා අපි හොයාගත්ත එක්කෙනා. බව පෙන්වන්න දීපු උත්තරේ මාපාංක P වතාවක් x වර්ග ඍණ ලකුණක් තියෙනවා. දේවතාවක් හරි මේකත් හරි. දේවතාවක් එක දෙනා මාපාංක P ඍණ මාපාංක P ඍණ එක හරි. ඔන්න ওই විදිහට ලකුණු දීලා තියෙනවා. ඒතකොට ලකුණු හම්බෙච්ච විදිහ කියන්නේ අවසාන ටික ලොකු ප්‍රමාණයක් වෙන් කරලා නැහැ. මෙයා මෙන්න මේ උත්තරේ මෙතන සුළු කරලා ගන්නවට මෙතනටත් ලකුණු 5ක් දීලා තියෙනවා. අවසාන උත්තරේ ගන්නවට ලකුණු 5 දෙක ඒක දැන් 5ක් දීලා දැන් ඔයාලා මේක තේරුම් ගන්න ඕන දේ තමයි මේ වගේ අවසාන කොටස් හදන්න දැන් Tamanට සෙට් වෙන්නේ නැත්නම් ලොකු වෙලාවක් නාස්ති කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතනින් ධම්ම මේ කොටසේ මෙතනින් ධම්ම මේ පටන් ගන්න තැනින් ධම්ම දීලා තියෙන ලකුණු 10යි 20යි තමයි දීලා තියෙන්නේ. දැන් ওই 20 ඕන නම් මග ඇරලා යන්න තිබ්බා. කාට හරි. හදන්න බැරි නම් මේ ගාන එල්ලිලා මේක වාත කර ගන්නට වැඩි එහෙම අතාරලා නේද? ඒක මම හැමදාම කියන්නේ ඒකයි ගානේ මුල් කොටස් හදද්දී ලකුණු හම්බෙන නිසා මුලින් පුළුවන් තරම් මුල් කොටස් ගානේ හදලා ඉන්න. ඊට අවසාන කොටස් ටික බැරි නම් ටක් ගාලා ඇතලා අනිත් ගණන් වලට යන්න ගණන් ඇතුලේ එල්ලිලා ඉන්න එපා. පැහැදිලිනේ? මම හිතන ඒතර ගාන සම්පූර්ණයෙන් කම්ප්ලීට් කියලා. එහෙනම් අපි ඊළඟ ගානෙන් හම්බෙමු.